O level වල හැමදාම එන ප්‍රශ්නයක් තමයි paragraph writing කියලා කියන්නේ. ඉතින් මේ පාර O level වල paragraph එක කොයි වගේ වෙයිද? ඒ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. කලින් වීඩියෝ එකේ මම අනුමාන paragraph එකක් දුන්නා my plans after O level examination කියලා. ඒ වීඩියෝ එකේ link එකත් මම description එකේ දානවා. බලපු නැති අයට බලන්න. අපි අනුමාන ගැන කතා කරනකොට past papers වලින් අපිට සෑහෙන්න support එකක් ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉක්මනින් බලමු පසුගිය ප්‍රශ්න පත්‍රවල කොහොමද අපිට paragraph writing ලැබිලා තියෙන්නේ කියලා. 2019 අපිට ලැබෙනවා the place where I live. මම ජීවත් වෙන ස්ථානය ගැන. How I spend my free time. අපිට 2019 ලැබිච්ච අනිත් paragraph එක තමයි ඒ කොහොමද මම මගේ free time එක ගත කරන්නේ. ඉතින් ඔබ දන්නවා හැම පාරම අපිට paragraph writing දෙකක් ලැබෙනවා, මාතෘකා දෙකක් ලැබෙනවා. අපි කැමති එකක් තෝරා ගන්න පුළුවන් මේ දෙකෙන්. හරි 2020 අපිට ලැබෙනවා a helpful person in my life. මගේ ජීවිතයේ උපකාරශීලී පුද්ගලයෙක් ගැන. ඒ වගේම a place I like to visit. මම නරඹන්න යන්න කැමති තැනක් ගැනත් ලියන්න ආවා. 2021 අපිට ලැබෙනවා a good health habit in the classroom. පන්ති කාමරයේ හොඳ සෞඛ්‍ය පුරුදු ගැන. ඒ වගේම 2021 තව ටොපික් එකක් අපිට ලැබුණා an unforgettable incident in my life. මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම ගැන. 2022 අපිට ලැබෙනවා how we should look after elderly people. කොහොමද අපි වැඩිහිටියෝ රැක බලා ගන්න ඕනේ. ඒ වගේම 2022 අපිට තවත් මාතෘකාවක් ලැබෙනවා a television program I watch. මම නරඹපු රූපවාහිනී වැඩසටහන. 2023 අපිට ලැබෙන paragraph එක තමයි how to use a library. කොහොමද පුස්තකාලයක් භාවිතා කරන්න කියන එක. ඒ වගේම අපිට තව මාතෘකාවක් ලැබුණා the best gift I have received. මට ලැබුණු හොඳම තෑග්ග. ඒ වගේම 2024 අපිට ලැබෙනවා advantages of traveling. travel කරන එකේ සංචාර කරන එකේ වාසි මොනවද කියලා. ඒ වගේම අපිට ලැබුණා my favorite sports. මම කැමතිම ක්‍රීඩාව. මේ පාර මගේ අනුමාන තමයි my plans after O level examination. O level වලින් පස්සේ මගේ සැලසුම් මොනවද? මේ ගැන paragraph එක මම කලින් වීඩියෝ එකේ ගෙනාවා. ඔබට බලන්න පුළුවන් Smart Lanka YouTube channel එකෙන්. එම වීඩියෝ එකේ link එක මම description එකේ දානවා. ඒ වගේම මගේ දෙවැනි අනුමානය තමයි reading is my hobby. මගේ hobby එක සම්බන්ධයෙන් ගැන උනත් ආවොත් reading කියලා ලියන්න පුළුවන්කම තියෙනවා. reading is my hobby. ඊළඟට මගේ අනුමානය my dream job. මගේ සිහින රැකියාව. ඊළඟට importance of time management for students. ශිෂ්‍යයින්ට කාල කළමනාකරණයේ තියෙන වැදගත්කම. ඒ වගේම how I spend my last vacation. කොහොමද මම මගේ පහුගිය vacation එක නිමාඩුව ගත කළේ. ඒ වගේම advantages of learning a new language. අලුත් භාෂාවක් ඉගෙන ගන්න එකේ තියෙන වාසි කියන මාතෘකාව. ඉතින් මේ මාතෘකාව තමයි මම target paragraph විදිහට ඉදිරිපත් කරන්නේ. මේ වයින් මම ඔබට පේනවා කහ පාටින් yellow color එකෙන් highlight කරලා තියෙන එක මාතෘකාවක්. මොකද importance of time management for students. සිසුන්ට කාල කළමනාකරණයේ තියෙන වැදගත්කම මෙන්න මේ මාතෘකාව තමයි මම ඊළඟට පියවරෙන් පියවර ලියන හැටි කියලා දෙන්නේ අනුමානයක් විදිහට. මේවා අතරින් මම මේ වීඩියෝ එක හරහා කතා කරන්නේ importance of time management for students. සිසුන්ට කාල කළමනාකරණයේ ඇති වැදගත්කම සම්බන්ධව. හරි. මම ඉස්සලාම කියනවා සිසුන්ට එයාලගේ අධ්‍යාපන කටයුතු වෙලාවට ඉවර කරගන්න ලැබෙන නිසා කාල කළමනාකරණය සිසුන්ට ඉතාම වැදගත්. මේ දේ මම මෙහෙමයි කියන්නේ. Time management is very important for students because it helps them complete their studies on time. On time කියලා කියන්නේ හරි වෙලාවටම කියන එක. ඊළඟට මම කියනවා කාලය කළමනාකරණය කරගන්නා ශිෂ්‍යයින්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ පාසලේ වැඩ ඒ වගේම විනෝදාංශ සහ විවේක කාලය කියන දේවල් කළමනාකරණය කරන්න බැලන්ස් කරගන්න පුළුවන්කම තියෙනවා. කොහොමද මම මේ දේ කියන්නේ? Students who manage their time properly can balance school work
hobbies and rest. එතන මම properly කියලා පාවිච්චි කරා නිසි පරිදි කියන එක. ඉතින් ඒක නැතුව පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම දැම්මොත් ගොඩක් ලස්සනයි හැබැයි. ඊළඟට මම කියන්න යනවා ඒ වගේම හොඳ විදිහට කාලය කළමනාකරණය කරන එක. හොඳ කාල කළමනාකරණය ස්ට්‍රෙස් එක වාගේ දේවල් අඩු කරනවා. එහෙම ස්ට්‍රෙස් එක අඩු කරන ගමන් ඒ තුලින් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙනවා. කොහොමද මම මේ දේ කියන්නේ? also ඒ වගේම කියන්න also කියලා දානවා. also good time management reduces අඩු කරනට අපි reduces කියලා කියනවා. also good time management reduces stress and improves academic performance. ඊළඟට මම කියන්න යනවා දිනපතාම ටයිම් ටේබල් එකක් හදාගෙන ඒ ටයිම් ටේබල් එක අනුගමනය කිරීමෙන් ඒ ටයිම් ටේබල් එක නිසි පරිදි විධිමත්ව අනුගමනය කිරීමෙන් ශිෂ්‍යයින්ට එයාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න උදව් වෙනවා. මේ දේ මම කියන්නේ කොහොමද? Making a daily timetable and following it regularly helps students become successful in their studies. ඉතින් ඔය විදිහට අපිට සාර්ථකව importance of time management for students කියන මාතෘකාව යටතේ ඡේදයක් පැරග්‍රාෆ් එකක් ලියන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් කාලීන මාතෘකාවක් නිසා, ඊටම වැදගත් දෙයක් නිසා එන්න පුළුවන්කම තියෙනවා. පුංචි මතක් කිරීමක් කරනවා. O level වලින් පස්සේ අපගේ spoken English course එක පටන් ගන්නවා. ඉතින් මේ සඳහා ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙන බව මතක් කරනවා. ඒ සඳහා ඔබට පුළුවන් අපේ description එකේ තියෙන WhatsApp group එකෙන් ඒ link එක හරහා සම්බන්ධ වෙන්න කියලාත් මතක්. Thank you for watching. Don't forget to like, subscribe and share. See you in the next video.